තාත්තේ මාව පොඩ්ඩක් හන්දිය ගාවට දාලා එනවද? කෑල්ල එනවා කිව්වා. හිටපන් මං අම්මට කියන්න. එයාගේ අම්මත් එනවා මාර ලස්සනයි තාත්තේ. හිටපන් ඇදුමත් දාගෙන ඉන්න සුටුස් ගාලා. ඔයා දන්නවද මං කන්න ආසම කෑම? ඔයා ඉතින් කන්න ආස මගේ ඔළුවනේ. අර බීපු මිනිස්සේ දිහා බලන්නකෝ. එයා තමයි මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්. මං එයාව අතෑරියා. අම්මට සිරි මූ තාම මේක සමරනවද? ඉතින් කියන්නකෝ මොනවා හරි. අනේ මුලින් ඔයා කියන්න. හදිසි හරි මම මැරුණොත් ඔයා කසුන්ව බදින්න. ඔයා එයා එක්ක තරහයි නේද? කසුන්ට දඩුවම් දෙන්න පුළුවන් හොඳම විදිය එක විතරයි. වලට කම්බි දාලා තින්නේ. දත් ටික පස්සට යවා ගන්න හලෝ. අර මක්කටේ දත් පස්සට යවන්නේ ඔහෙට පිස්සුද? බබා අපිට පරක්කු වෙනවා. තාම රෙඩි නැද්ද? තව විනාඩි 5යි. Okay. A few moments later. බබා අපිට පරක්කු වෙනවා. තාම රෙඩි නැද්ද? කෑ ගහන්න එපා. ඔයා කෑ ගහන නිසා මගේ අයිලයිනර් එක ඇදේ යනවා. දැන් තව පැයක් යයි ඒක හදාගන්න. මට බඩගිනි. පාරේ මැද ඉඳන් බත් කන්න පිස්සුද මිනිහෝ? කා ඇදන් ගිහින්ද මන්ද මගේ කලිසම නගී තමුසේ ගත්තා නම් දෙනවා මගේ කලිසම. බලනවා ඔය තියෙන්නේ තමුසේගේ කලිසම කරේ මටම බනිනවා කොයි වෙලෙත්. හරි sorry. කවුද ඔයාලට කතා කරේ? ඔෆිස් එකේ අලුත් කෙල්ලෙක්වත් සෙට් වුණාද? නෑ මේ ටොයෝටා කම්පැනියෙන් කතා කරේ. වාහනේ දොර වහපු සද්දේ කම්පැනියටත් ඇහිලා. වෙන්න මාමේ. මහමදිපු දෑවද්දයි, ගෙදර ඔප්පුවයි, පොලියත් එක්කම. මටම් බෑ තවත් මේක එක්ක ඉන්න. අනේ මේ කිව්වනම් මෙහෙ නතර කරන්න එපා. මේකි මෙහෙ ඉන්නවනම් අපි දෙන්නවත් තරම් ඵලයක්. ඔදපන් මන් රෙදි ටික අරන් එන්න. මගේ වයිෆ් තව විනාඩි 5කට කලින් ගෙනාව නම් බේර ගන්න තිබ්බා. ඔනේ මං ඒ වෙලාවේ එහා ගෙදර සඳුනි නගිට කහ ගේන්න කඩේ ගියා ඩොක්ටර්. උඹ මොකටද යකෝ සදුන්ට කහ ගේන්න ගියේ? ගිලෙන්න කලින් අපි තව ගාණක් හදමු.